දෙකක් විතර වෙදකම් කරා. ඒකල අපිට අතහැරලා වගේම හිටියේ. ඒකල මොකද තිබුණාම අරිය. මෙයාට මුත්‍රා යන්නේ ඒක තිබ්බේ. ඒකල බෙහෙත් කරලා අතහැරලා මිදී අපිට මේ අයියා කෙනෙක් ડોක්ටර් කෙනෙක් කිව්වා අරයි යන්න බෙර ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපේ අයියා අන්තිමට දෙන්නම් එහෙ ගෙනියලා දුන්න කියලා එහෙට ගෙනාවා. ඒට ගෙනාවට පස්සේ ඔපරේෂන් එක කරලා බෙහෙත් දුන්නා. බෙහෙත් දීලා දැන් හොඳ තත්ත්වෙ ඉන්නවා. දැන් හොඳට හොඳයි. දැන් හොඳට හොඳයි. ඉතින් අපි ළඟට එනකොට එයා හිටියේ ඉතාම අසාධ්‍ය තත්වයක. මොකද එයා මාස 2ක් තිස්සේම මුත්‍රා බ්ලොක් වීමක් නිසා දුක්ඛිතම සතේ. ඉතින් අන්තිමට එයා ගැන බලාපොරොත්තුත් ඒගොල්ලෝ අතහැරලා තිබ්බා. ඒකින්ද එයාගේ මුත්‍රා හොඳටම බ්ලොක් වෙලා ජීවිතේ පිළිබඳව දැඩි අවධානයකට ලක්